මේ වීඩියෝ එකේදී බලන්න යන්නේ අපේ සාමාන්‍ය රුධිර පීඩනය හා පරිමාව වෙනස් වුණාම තියෙන අගයට වඩා අඩු වැඩි වුණාම කොහොමද ඒක පාලනයට වකුගඩු වල මුත්‍ර පෙරීමේ ක්‍රියාවලියට වෙන බලපෑමෙන් කොහොමද මේක නැවත යථාර්ථයට පත් කරන්න දායක වෙන්නේ කියලා. කොහොම හරි මාතෘකා ටිකක් දිගයි. ඒ කියන්නේ වකුගඩු වල මුත්‍ර පෙරෙනවානේ. රුධිරය පෙරලා මුත්‍ර සෑදෙනවා. එතකොට ඒ ක්‍රියාවලියේදී අපිට පාලනය කරන්න පුළුවන් මුත්‍රා සමග බහිශ්‍රාව වෙන ජල ප්‍රමාණය. එතකොට රුධිර පීඩනයට ඇඟේ තියෙන ජල ප්‍රමාණය බලපානෝනේ. අන්න ඒකෙන් රුධිර පීඩනය රුධිර පරිමාව තියාගෙන යන වක්‍රාකාරව කොහොමද බලපාන්නේ කියන එක තමයි කතා කරන්නේ. හරි අපි මාතෘකාවට යමුකෝ ගියාම තේරෙයි. දැන් හිතන්න අපේ බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වුණා. හිතන්න අපේ රුධිර වහනයක් වුණා. ඇක්සිඩන්ට් එකක් වෙලා රුධිර හානි වුණා. නැත්නම් විචලනය වෙලා ඉන්න අවස්ථාවක අපේ රුධිර පීඩනය රුධිර පරිමාව අඩු වුණා. එතකොට මුලින්ම දැන් මේක අඳුන ගන්න ඕනේ. සංවේදකයකින් මුලින්ම මේ වෙනස් වීම අනාවරණය කරගන්න ඕනේ. ඉතින් වෘක්කවල තියෙන සංවේදක වලින් තමයි අපේ රුධිර පීඩනයේ පරිමාව අඩු වුණා කියලා හඳුනගන්නේ. ඊට පස්සේ දැන් වෘක්ක වලින් මේක අඳුන ගන්නවා අපේ රුධිර පීඩනයේ පරිමාව අඩු වෙලා කියලා අඳුනගෙන රිනීන් කියන එන්සයිමේ ස්‍රාවය කරනවා. ඊළඟට රිනීන් දුවල යනවා අක්මාව ළඟට. අක්මාව ළඟට ගිහින් මෙයා කියනවා ඇන්ජියෝටෙන්සින් කියන එක ඇන්ජියෝටෙන්සින් නිදහස් කරන්න කියලා. ඊට පස්සේ මුලින්ම නිදහස් වෙන්නේ ඇන්ජියෝටෙන්සින් 1. ඊට පස්සේ ඇන්ජියෝටෙන්සින් පරිවර්තක එන්සයිම් වලින් ඒක ඇන්ජියෝටෙන්සින් 2 බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ මේ ඇන්ජියෝටෙන්සින් 2 අධිවෘක්ක ග්‍රන්ථිය ළඟට යනවා. වකුගඩුවට උඩින් තියෙන අධිවෘක්ක ග්‍රන්ථි. අනේ අධිවෘක්ක ග්‍රන්ථි ළඟට ගිහිල්ලා අධිවෘක්ක ග්‍රන්ථි වලින් ඇල්ඩොස්ටරෝන් ශ්‍රාවය කරනවා. එතකොට යා අධිවෘක්ක ග්‍රන්ථි ළඟට ගිහිල්ලා ඇල්ඩොස්ටරෝන් ශ්‍රාවය උත්තේජනය කරනවා. ඇන්ජියෝටෙන්සින් 2 කියන එන්සයිමෙන් කරන්නේ ඒක. අධිවෘක්ක ග්‍රන්ථි වලින් ඇල්ඩොස්ටරෝන් ශ්‍රාවය කරන එක. ඊට පස්සේ මේ ඇල්ඩොස්ටරෝන් ක්‍රියා කරනවා විදුර සංවර්ධනාලිකාවල. එතකොට එතෙන්දී සෝඩියම් ප්ලස් අයන සහ සෝඩියම් අයනෙදී අනිවාර්යෙන් යත් එක්ක ජලය එනවා. එතකොට සෝඩියම් ප්ලස් ජලය වැඩි ප්‍රමාණයක් ආපහු අර විදුර සංවර්ධනාලිකා ඇතුළට අවශෝෂණය කරගන්නවා. නැවත ප්‍රතිශෝෂණය කරනවා. නැවත අවශෝෂණයට තමයි ප්‍රතිශෝෂණය කියන්නේ. දැන් ඔන්න අර මුත්‍රා සමග බහිශ්‍රාව වෙන්න ගියපු වතුර වැඩි ප්‍රමාණයක් ඇඟ ඇතුළට ගත්තා. දැන් රුධිර පරිමාව වැඩි වෙනවා. ඔන්න ඊට පස්සේ නැවත සාමාන්‍ය රුධිර පීඩනයට පත් වෙනවා. ඉතින් මේ කියන දිග පාරේ යන්නේ නැතුව කෙලින්ම ඇන්ජියෝටෙන්සින් 2 දමනිකා සංකෝචනය නිසා රුධිර පීඩනය ඉහළ නම් වල නැවත අර අඩු වෙච්ච රුධිර පීඩනය මුල් අගයට ගන්නත් උදව් වෙනවා. එතකොට ඇන්ජියෝටෙන්සින් 2 මෙතෙන්දි කාර්යයන් දෙකක් කරනවා. එයාට පුළුවන් දමනිකා සංකෝචනය කියන්නේ දමනිකා විෂ්කම්භය අඩු කරාම රුධිර පීඩනය වැඩි වෙනවනේ. අන්නේ දමනිකා සංකෝචනය කරලයි ඊළඟට එතකොට ඇන්ජියෝටෙන්සින් 2ට පුළුවන් දමනිකා සංකෝචනය නිසා කියන්නේ දමනිකා විෂ්කම්භය අඩු කරලා එතකොට දැන් විෂ්කම්භය අඩු කරාම එයාට මේ රුධිර වාහිනී වලින් ගලන්න අපහසුයිනේ රුධිරේ. එතකොට අර රුධිර වාහිනී බිත්ති මත ඇති කරන පීඩනය වැඩි. ඒ රුධිර වාහිනී බිත්ති මත ඇති කරන බලයට තෙරපුමට තමයි රුධිර පීඩනය කියන්නේ. ඒ විදිහට දමනි සංකෝචනය කළ රුධිර පීඩනය ඉහළ යාම කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් සංකෝචනය කියන එක මතක තියාගන්න ඕනේ. ඊළඟට අනිත් ක්‍රමය තමයි ඇන්ජියෝටෙන්සින් 2 අධිවෘක්ක ග්‍රන්ථි වලින් ඇල්ඩොස්ටරෝන් ශ්‍රාවය කරවීම උත්තේජනය කළා. ඊළඟට ඇල්ඩොස්ටරෝන්ට කෙලින්ම ගිහින් විදුර සංවර්ධනාලිකා වලින්
විදුර නාලිකා කියන්නේ විදුර සංවර්ධ නාලිකා කියන එක. එතෙන්දී සෝඩියම් ජලය. සෝඩියම් ඇතුළට ගන්නවා කියන්නේ සෝඩියම් ප්‍රතිශෝෂණය කරනවා කියන්නේ ඒත් එක්ක ජලයත් ප්‍රතිශෝෂණය වෙනවා හැම වෙලේම. විදුර සංවර්ධ නාලිකා වලින් සෝඩියම් ජලය වැඩි ප්‍රමාණයක් ප්‍රතිශෝෂණය කරනවා. එතකොට ඒකෙනුත් රුධිර පරිමාව වැඩි වෙනවා. රුධිරයේ අර පරිමාව වැඩි වෙනවා වතුර වැඩිපුර ඇතුළට ගනිද්දී. ඒ නිසාත් නැවත රුධිර පීඩනය හා පරිමාව සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. අඩු වෙලා තිබ්බ එක වැඩි වෙලා සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා.